ජීවිතේ හැම පැත්තකින්ම ප්‍රශ්න විතරක්ම එනකොට හිතට පොඩි හරි සැනසීමක් නිදහසක් නැතුව තනියම අඬපු දවස් ඔයාටත් තිබිලා තියෙනවද? මුළු ලෝකෙම ඉස්සරහා hina වෙලා හිටියත් ඇතුළාන්තයෙන් ජීවිතේ එපා වෙලා වගේ දැනෙනවද? හැමෝටම හොරෙන් හිත ඇතුලෙන් විඳවන ඔයා වෙනුවෙන් තමයි අද මම මේ දේ කියන්නේ. ප්‍රශ්නය මැද වුණත් හිත සතුටින් තියාගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. අංක 1 පාලනය කළ හැකි සහ නොහැකි දේ වටහා ගැනීම. ජීවිතයේ අපට ලැබෙන හැම ප්‍රශ්නයක්ම අපිට පාලනය කරන්න බෑ. උදාහරණයක් ලෙස අන් අයගේ අදහස්, ආර්ථික තත්ත්වයන්. නමුත් ඒ ප්‍රශ්න දෙස බලන විදිය සහ අපේ ප්‍රතිචාරය පාලනය කරන්න අපිට පුළුවන්. මට වෙනස් කරන්න බැරි දේ ගැන හිතලා ලත වෙන්නේ නැතුව මට වෙනස් කරන්න පුළුවන් දේ ගැන විතරක් මහන්සි වෙනවා කියන මානසිකත්වය ඇති කරගන්න. අංක 2 මේ කාලයත් ඉක්මනින්ම ගෙවී යනු ඇත යන්න විශ්වාස කිරීම. ලෝකයේ ස්වභාවය තමයි වෙනස් වීම. සතුට වගේම දුකත් ප්‍රශ්නයක් සදාකාලික නැහැ. අද තියෙන අමාරුම ප්‍රශ්නය තව මාස කිහිපයකින් හෝ අවුරුද්දකින් සරල දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ తాවකාලික ලැබුම් ගැනීමක් විතරයි කියලා හිත හදාගන්න. අංක 3 වර්තමාන මොහොතේ ජීවත් වීම. අපේ හිතේ සතුට නැති වෙන්නේ එක්ක අතීතයේ සිදුවුණු වැරදීම් ගැන පසුතැවෙන්න ගියාම. නැත්නම් අනාගතය ගැන අනියත බියක් ඇති කරගත්තාමයි. මේ මොහොතේ ඔබ කරන කාර්ය කෙරේ අවධානය යොමු කරන්න. උදෑසන තේ කෝප්පය බොන විට සෝබාදාම දෙස බලන විට ඒ මොහොතේම විඳින්න පුරුදු වෙන්න. අංක 4 ස්තුතිවන්ත වීම. අපට නැති දේවල් සහ අහිමි වුණු දේවල් ලැස්තුගත කරනවා වෙනුවට මේ මොහොතේ අපට ලැබී ඇති කුඩා හෝ හොඳ දේවල් ගැන සිතන්න. උදාහරණයක් ජීවත් වෙන්න ලැබීම, හොඳ යාළුවෙක්, ආදරණීය පවුල, නිරෝගීකම. ලැබී ඇති දේ අගය කරන විට සිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. අංක 5 සිතුවිලි සහ ඇඟින් පිටපතට මුදා හැරීම. ප්‍රශ්න හිත ඇතුළේම තද කරගෙන සිටීමෙන් වෙන්නේ මානසික පීඩනය වැඩිවීමයි. ඔබට විශ්වාසවන්ත, ඔබට සමන් දෙන කෙනෙකු සමග ප්‍රශ්නය බෙදා ගන්න. එසේත් නැත්නම් සිතේ ඇති හැමදේම කොලයක ලියා පසුව එය ඉරා දමන. එයින් හිත සැහැල්ලු වේවි. අංක 6 ධනාත්මක ස්වයං කතනය. ප්‍රශ්නයක් ආපු ගමන් මට විතරයි මෙහෙම වෙන්නේ, මට මේක කරන්න බෑ වැනි ඍණාත්මක සිතුවිලි එන්න දෙන්න එපා. ඒ වෙනුවට මීට කලිනුත් මම මීට වඩා අමාරු ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. මේකත් මට ජය ගන්න පුළුවන් කියලා Tamanටම ධෛර්යයක් දෙන්න. සතුට කියන්නේ ප්‍රශ්න සේරම විසඳුණු පසු ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රශ්න මැද වුණත් හිත ඇතුලේ අපි තෝරගත යුතු මානසික තත්වයක්. මුහුදේ රළ කෙදිනකවත් නතර වෙන්නේ නැත. නමුත් අපට රළ මතින් ව්‍යාත්‍රා කිරීමට ඉගෙන ගත හැකිය. ජය වේවා.